තරගාවලි ජය ශ්‍රී ලංකාවට ලැබෙන විදිහ තුන්වැනි තරගයටත් පොරි හැලෙන්න වැස්සක් සබීනා පාක් තනතීරුවේ විශේෂත්වය මේ ශ්‍රී ලංකා Tour of West Indies 2026 with Krikvidu. GS Sports ව්‍යායාමයේ විප්ලවීය වෙනස අලවිසැල් මාදිවෙල ගාලුපාර කොළඹ 3 සියලුම ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා ඇඳුම් පැළඳුම් සඳහා එකම තැන චාන්ස් ස්පෝර්ට්ස් බොරැල්ල. ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම කොදෙව් දේශයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් දිවා රාත්‍රී එක්දින තරඟවලට පුදුම නැකතක් තියෙන්නේ. මේ දක්වා ඉතිහාසයේටම පැවැත්වෙන්නට නියමිත වෙලා තිබුණේ දිවා රාත්‍රී එක්දින තරඟ දෙකක් විතරයි. මේ තරඟ දෙකම වර්ෂාව හේතුවෙන් විසඳුමක් රහිත තරඟ බවට පත් වෙලා තියෙනවා. අපි බලමු මේ තරඟාවලිය අවසන් වෙන්න කලින් කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතරේ පැවැත්වෙන විසඳුමක් සහිත පළමු දිවා රාත්‍රී එක්දින තරඟය ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබෙයිද කියලා. තරඟය පැවැත්වෙන්නට නියමිත වෙලා තිබෙන්නේ කොදෙව් වේලාවෙන් ජූනි 8 වෙනිදා පස්වරු 2:30ට, ඒ කියන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 9 වෙනිදා අලුයම 1ට තමයි තරඟය ආරම්භ වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. තුන්වෙනි තරඟය පිළිබඳවත් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. වහිනවා කියන එක ඉර හඳ වගේ ෂුවර්. අන්තර්ජාතික කාලගුණ වාර්තාවන් වලට අනුව තරඟය දවසේ උදේ වහිනවා අම්බානක. තරඟය ආරම්භ කරන්න නියමිත වෙලාව වෙද්දී වැස්සේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි තරඟය පටන් ගත්තත් ආයෙත් තරඟයේ මැදදී වර්ෂාවක් ඇද වැටෙන්නට ඉඩකඩ පවතින බව තමයි මේ අන්තර්ජාතික කාලගුණ වාර්තාවන් වල පෙනී යන්නේ. මේ තරඟය පටන් ගත්තත් no result match එකක් විදිහට ඉවර වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද වැස්ස නතර වෙලා තියෙන කාලය පැය 6ක් කියලා තමයි කාලගුණ වාර්තාවන් වල පෙන්වන්නේ. ඉතින් ඔතනින් පැය 2ක් විතර යනවා ක්‍රීඩාංගණය සකස් කරන්න. මේ නිසා තරඟයේ විසඳුමකට යන්න පුළුවන් වෙන්නේ අපේ වෙලාවෙන් උදේ 6ත් 7ත් අතරේ පන්දුවාර 20-25 තරගයක් විදිහට මේ තරගය ක්‍රීඩා කළොත් පමණයි කියලයි විදූනම් දකින්නේ. උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක 28ත් 26ත් අතරේ. දිනය පුරාම අඳුරු වලාකුළු වලින් වැහිච්ච අහස් කුසක් දැක ගන්නට හැකි වෙයි කියලයි මේ කාලගුණ වාර්තාවට අනුව පෙනී යන්නේ. ඒ වගේම සුළඟේ වේගය බටහිර දිශාවට පවතිනවා. දිවා කාලයේදී පැයට කිලෝමීටර් 21ක තරම් වේගවත් මධ්‍යම සුළං වේගයක් පවතිනවා. රාත්‍රී කාලයේදී මේක ක්‍රමක්‍රමයෙන් පැයට කිලෝමීටර් 11ක් දක්වා අඩු වෙන බව තමයි පෙනී යන්නේ. පින්න ගැන කතා කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම මේ පවතින කාලගුණ වාර්තාවේ හැටියට මේ ආකාරයේ වර්ෂාවක් ඇද වැටුනොත් අනිවාර්යෙන් ලයින් එකෙන් එළියට ගිය ගමන් බෝලේ වෙට් වෙනවා. ඒ අනුව පන්දු යවන්නට ලෙහෙසි වෙන්නේ නැහැ. ඊට පස්සේ පන්දු යවන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඊළඟ පැය 24 ඇතුලේ කැරිබියන් සුළං දිශාව වෙනස් වෙලා මේ වර්ෂා තත්ත්වය වෙනත් පැත්තකට ගිහිල්ලා අපිට මේ තරඟයේ වර්ෂාවේ බාධාවකින් තොරව විසඳුමක් සහිත තරඟයක් විදිහට පවත්වන්නට හැකියාව ලැබෙන්න කියලා. සබිනා පාක්වල පිච් එකේ හැසිරීම වර්ෂාවත් එක්ක කොහොම වෙයිද, ඒ වගේම රාත්‍රී කාලයේදී අන්ඩර්ලයිට්ස් වලදී කොහොම වෙයිද කියන එක පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කලින් එපිසෝඩ් එකේදී අවධානය යොමු කළා. අපි මේ එපිසෝඩ් එකේදී බලන්න සූදානම් වෙන්නේ සබිනා පාක් තනතිරුව නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද, ඒකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියන කාරණය පිළිබඳව. සබිනා පාක් පිච් එක නිර්මාණය කරලා තියෙන්නේ කොදෙව් දේශයට විශේෂිත වෙච්ච බ්ලැක් මාල් කියලා හඳුන්වන පස යොදාගෙන. මේක 50%ත් 70ත් අතරේ මැටි මිශ්‍ර වෙච්ච පසක්. මේ පස බරෙන් වැඩි අඳුරු පැහැති පසක්. මේක ඉතාමත්ම තදින් රෝල් කළාම කොදෙව් දේශයේ තියෙන තද හිරු එළියත් එක්ක කොන්ක්‍රීට් එකක් වගේ සවිමත් වෙනවා. ඒ වගේම ඇතුළතින් ඉතාමත්ම තදින් බැඳෙනවා. මේ නිසා තමයි කොදෙව් තනතීරු වල අධිවේගයක් සහ ඉහළ බවුන්ස් එකක් පවතින්නේ. ආසියාවේ තනතීරු වගේ තරඟයකදී හිරු එළිය වැටෙද්දී මේ පිච් එක ඉක්මනින් කැඩෙන්නේ නැහැ. මේකට හේතුව බවට පත් වෙලා තියෙන්නේ මේ ඇතුළතින් ඉතාමත්ම තදින් මේ පස බැඳිලා තියෙනවා. ඒ වගේම හිරු රශ්මියට නිරාවරණය වෙද්දී වෙන්නේ ජල වාෂ්ප ඉවත් වෙලා පිච් එකේ වියල ස්වභාවය වැඩි වෙනවා. පිච් එක ටිකක් ස්ලෝ වෙනවා. හැබැයි අර ලොකු දඟ කැවීමක් ආසියාවේ තනතීරු වල වගේ ඇති වෙන විදිහේ කඩතොළු ඇතිවීම වෙනවා අවමයි. මේ නිසා තරඟයකදී ලොකු දඟ කැවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පිච් එකේ ග්‍රාස් කවරින් එකකිනුත් මේ පස් අතරේ තියෙන බැඳීම ශක්තිමත් කරනවා. කාලෙන් කාලෙට තනතීරුව රීලේ කරලා මේ තත්ත්වයන් පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් තනතීරුව කඩතොළු වුණාම අතිශය අනතුරුදායක වෙනවා. මේ තනතීරුවේ සාමාන්‍ය තැනක පන්දුව පිච් වුණාම පන්දුව හිසට ඉහළින් ඇදී යනවා නම් කඩතොළු වුණාට පස්සේ කඩතොළු වෙච්ච තැනක පිච් වුණොත් පන්දුව පහළින් ඇදී යන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් මේක
අනතුරුදායක තත්වයක්. මොකද unpredictable bounce එකක් නිර්මාණය වෙනවා. මේකේ සරල භෞතික විද්‍යාව ඔබට තේරෙනවා. කඩතොළු වුණාට පස්සේ මේක ඇවිල්ලා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා සහ එතන සුමට වෙනවා. මේකත් එක්ක ශක්ති අවශෝෂණය වැඩිපුර සිද්ධ වෙනවා. ඒ නිසා තමයි පන්දුවක් පහතින් ගමන් කරන්නේ. නමුත් තදට තියෙනකොට එතන ඉක්මනින් ගැටිලා පොළා පනින නිසා එතනදී ශක්ති හානිය අවම වෙනවා. කොහොම වුණත් මේ තත්වය පිතිකරුවාට හරියට නිර්ණය කරන්න බැරි වෙනවා. මේ තනතිරුවේ ලොකු කඩතොළු ඇති වෙලා තිබුණොත් එතකොට පිතිකරුවාට අනතුරුදායක තත්වයක් වෙනවා. මොකද පන්දුව පහතින් එයි කියලා පිතිකරුවෙක් ඉදිරිපාදයේ ඩ්‍රයිව් පහරකට යනකොට පන්දුව හිස කෙලින් ඇවිල්ලා පිතිකරුවා හොම්බෙන් යන්න ඉඩකඩ තියෙනවා. මේ නිසා තමයි සමහර තරඟ තනතිරු වල අනතුරුදායක ස්වභාවය නිසා අතහැර දමලා තියෙන්නේ. 1998 සබීනා පාක්හි එංගලන්තය සහ කොදෙව්වන් අතරේ පැවති ටෙස්ට් තරගයේ ඒ වගේ තරගයක්. කොහොමනත් විදු හිතනවා මේ තරගයේ රිසල්ට් එකකට යන තරගයක් බවට පත් වුණොත් පන්දුවාර 20ත් 25ත් අතරේ තරගයක් බවට පත් වෙයි කියලා. පාස්කෝ එක ලකුණු 175ත් 190ත් අතරේ වෙයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතරේ එක්දින අන්තර්ජාතික තරඟ 69ක් පැවැත්විලා තිබෙනවා. මේන් 33ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමි කරගන්නේදී 32ක් බටහිර ඉන්දිය කොදෙව්වන් ජයග්‍රහණය කරලා තිබෙනවා. දිවා රාත්‍රී එක්දින තරඟ 24කදී තරඟ 14ක් ශ්‍රී ලංකාව ජයගනිද්දී තරඟ 8ක් බටහිර ඉන්දිය කොදෙව්වන් ජයග්‍රහණය කරලා තියෙනවා. විසඳුමකින් තොරව අවසන් වෙච්ච තරඟ දෙකම කොදෙව් දේශයේදී තමයි ක්‍රීඩා කරන්නට නියමිත වෙලා තිබුණේ. ඒ කොදෙව් දේශයේදී ක්‍රීඩා කරන්නට නියමිත වෙලා තිබිච්ච දිවා රාත්‍රී එක්දින තරඟ දෙකම විසඳුමකින් තොරව අවසන් වුණේ වර්ෂාව හේතුවෙන්. සබීනා පාක්හේදී කණ්ඩායම් දෙක තරඟ 3කට ක්‍රීඩා කරලා එක් තරඟය බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කරලා තියෙනවා. පවතින කාලගුණ වාර්තාවන් සැලකුවාම අනිවාර්යෙන්ම කාසියේ වාසිය දිනන කණ්ඩායම පන්දු යැවීම තමයි තෝරාගන්නේ. මොකද කවස් අයින් කළාට පස්සේ පළමුවෙන් පන්දු යවද්දී එහි වාසිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පන්දුව දෝලණය වීමේ හැකියාව වැඩි. ඒ වගේම ඩක්වර්ත් ලුයිස් මැදිහත් වෙන්නට තිබෙන ඉඩකඩ නිසා චේස් කරන එක තමයි වඩාත් පහසු වෙන්නේ. ඒ වගේම මේ ක්‍රීඩාංගණයේ ස්වභාවය බැලුවත් ක්‍රීඩාංගණයේ වාර්තා බලද්දිත් රාත්‍රී කාලයේදී පන්දුවට පහර දෙන එක වඩා වාසිදායකයි කියලා අපිට සටහන් කරන්නට පුළුවන්. කණ්ඩායම් දෙකම දෙවන තරගයේදී වෙනස බැගින් සිදු කළා. ශ්‍රී ලංකා කණ්ඩායම අසිත ප්‍රනාන්දු වෙනුවට එෂාන් මාලිංග කණ්ඩායමට කැඳවද්දී බටහිර ඉන්දිය කොදෙව්වන්ට වෙනසක් කරන්නට සිදු වුණා. ඔවුන්ගේ මැතිව් ෆෝඩ් ආබාධයකට ලක්වීම නිසා ඔවුන් අමීර් ජංගුව මේ කණ්ඩායමට කැඳවලා තිබුණා. ශ්‍රී ලංකාව අසිත ප්‍රනාන්දු වෙනුවට එෂාන් මාලිංගව ගෙනාවේ ඇයි කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි දිල්ෂාන් වෙනුවට එෂාන් මාලිංගව ගෙනාවේ? දිල්ෂාන්ව ගේන්න තිබුණා නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේම හිතෙන්න එක හේතුවක් වෙන්නේ එෂාන් මාලිංග අනිවාර්යෙන්ම 20 තරඟවලදී ක්‍රීඩා කරනවා. මේ නිසා දිල්ෂාන්ට අවස්ථාවක් දෙන්න පුළුවන් මේ එක්දින තරඟාවලියේදී තමයි. නමුත් එෂාන්ගේ බෝලිං වේරියේෂන්ස් නිසා ඔහුව මේ තරඟයට තෝරා ගන්නට ඇති. මොකද වැස්ස නිසා පන්දුවාර සංඛ්‍යාව අඩු වීමේ ඉඩකඩක් තියෙනවා. මෙන්න මේ කාරණය බොහෝ දුරට බලපාන්න නැති එෂාන්ව මේ ප්ලේයිංగ్ 11 එකට තෝරාගන්න. විදු හිතනවා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව මේ කණ්ඩායමම ක්‍රීඩා කරයි. කොදෙව්වන් අමීර් ජංගු වෙනුවට ශිම්රන් හෙට්මයව කණ්ඩායමට කැඳවයි. පන්දුවාර සංඛ්‍යාව අඩු වුණොත් ප්‍රතිවාදියාගේ භයානක බව වැඩි වෙනවා මේ ඉන්න කණ්ඩායමත් එක්ක. ඒ වගේම තරගයේ ආරම්භ වෙද්දී පන්දුවාර සංඛ්‍යාව 30ට අඩු පන්දුවාර සංඛ්‍යාවක් බවට පත් වුණොත් කණ්ඩායම් දෙකම තව පන්දු යවන්නෙක් අඩු කරලා පිතිකරුවෙක් වැඩි කරන්නට ඉඩකඩ තිබෙනවා කියලායි විදූ දකින්නේ. කොදෙව්වන් මෝතිව ඉවත් කරන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වගේ වෙනසකට යන එකක් නැහැ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට එහෙම ඉවත් කරන්නට පුළුවන් කියලා පන්දු යවන්නෙක් මේ කණ්ඩායමේ නැහැ. ඒ වගේම අපිට පන්දු යවන්නෙක් ඉවත් කරලා වාසි සහගත ආකාරයට පිතිකරුවෙක් එකතු කරගන්නට තියෙන හැකියාවත් අවමයි කියලායි විදූ දකින්නේ. මේ නිසා ශ්‍රී ලංකාව වෙනසකින් තොරව යයි බොහෝ විට බටහිර ඉන්දිය කොදෙව්වන් මෝතිව ඉවත් කරලා ඒ වෙනුවටත් තව පිතිකරුවෙක් බොහෝ විට අමීර් ජංගුව ගන්නට ඉඩකඩ තියෙනවා. දෙවන තරගයේ වර්ෂාවට සේදී ගියත් කාසියේ වාසිය උරගා බැලුවා. බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ අවස්ථාවන් වලදී මේක රෙකෝඩ්ස් වලට කොහොමද යන්නේ කියන එක. මෙහිදී කාසියේ වාසිය උරගා බලපු නිසා මේක කණ්ඩායම ක්‍රීඩා කරපු තරගයක් විදිහට නිල වාර්තා අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම කැප්ටන්සි රෙකෝඩ්ස් වලටත් මේක යනවා. කාසියේ වාසිය උරගා බැලීම සම්බන්ධයෙන් වාර්තා වලට මේක ඇතුළත් වෙනවා. තරගය තුලදී එක පන්දුවක්වත් නොයවුවත් මේක මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරපු තරගයක් විදිහට වාර්තා අතරට ඇතුළත් වෙනවා. නමුත් එක පන්දුවක්වත් ක්‍රීඩා නොකළ තරගයක් ක්‍රීඩකයෙක්ගේ ඩෙබියු මැච් එක විදිහට සාමාන්‍යයෙන් සැලකෙන්නේ නැහැ. ඒක ඔහුගේ තරග ගණනට ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩාංගණයට බැහැලා නැත්නම් ඒක ඔහුගේ ඩෙබියු මැච් එක විදිහට සැලකෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි තරගයක් පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙද්දි වර්ෂාව හේතුවෙන් තරගය අතහැර
දමන්නට සිදුනොත් ඒ දක්වා ඒ වාර්තා වෙච්ච ලකුණු සංඛ්‍යාවන් ඒ ලබාගත් කඩලු සංඛ්‍යාවන් ක්‍රීඩකයන්ගේ වාර්තා අතරට ඇතුළත් වෙනවා. පවතින කාලගුණ තත්ත්වයත් එක්ක මේ තරගයේ අඩු පන්දුවාර සංඛ්‍යාවකට සීමා වුණොත් පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට ලොකු පීඩනයක් නිර්මාණය වෙනවා. කොයිතරම් ටාගට් එකක් සෙට් කළ යුතුද කියන කාරණය පිළිබඳව. එතකොට ඔවුන් නිරන්තරයෙන්ම පහරවල් වලට යන්න තමයි උත්සාහ කරන්නේ. මේ නිසා පන්දු යැවීමේදී පන්දු යවන්නන් ලකුණු සංඛ්‍යාව සීමා කරන ආකාරයෙන් පන්දු යවන එක ඒ පීඩනය තව ටිකක් වැඩි කරලා ඔවුන්ගේ කඩලු ඉක්මනින් ලබා ගන්නට හේතුවක් බවට පත් වෙනවා. එහෙම නැතුව විකට් ගන්න බෝල් කරන්න ගියොත් ප්‍රහාරයකට ලක්වීමේ අවදානම වැඩි කියලයි විදූ දකින්නේ. මේ තරගයේ වර්ෂාවෙන් සේදී ගියොත් ශ්‍රී ලංකාව වසර 23කට පස්සේ තරගාවලි ජයග්‍රහණයක් කොදෙව් බිමේදී වාර්තා කරනවා. හැබැයි ක්‍රීඩකයන්ටත් ඒ වගේම ප්‍රේක්ෂකයන් විදිහට අපිටත් ඒ විදිහේ ජයග්‍රහණයක් ලබාගෙන වැඩක් නැහැ. තරග කරලා සටන් කරලා ලබා ගන්න ජයග්‍රහණය තමයි අපිට වඩා වැදගත් වෙන්නේ. දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට කිසිදු ඉඩ කඩක් නැහැ. කොදෙව්වන්ට අවස්ථාවක් තියෙනවා තරගාවලිය 1-1 ලෙස සමතත්වයෙන් අවසන් කරන්න. නොයසේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් හෝ 2-0ක් විදිහට මේ තරගාවලිය ජයග්‍රහණය කරනවා. කුසල් මෙන්ඩිස් එක්දින ලකුණු 5000 සම්පූර්ණ කරපු 11 වෙනි ශ්‍රී ලාංකිකයා බවට පත් වෙන්න ලකුණු 38ක් පසුපසින් ඉන්නවා. පැතුම් එක්දින ලකුණු 3000ට 1 ලකුණක් පසුපසින් ඉන්නේ. ඔහු මේ කඩයිමට වේගයෙන්ම ළඟා වෙච්ච ශ්‍රී ලාංකිකයා බවට පත් වෙන්නේ උපුල් තරංගව පසු කර යමින්. ෂෙහෝබ්ගේ 150 වෙනි තරගය වර්ෂාවෙන් සේදී ගියා. වසර 5කට පස්සේ ශ්‍රී ලංකාව කොදෙව් දේශයේ තරඟ සංචාරයකට එකතු වෙලා තියෙන. ඉතින් මේ තරඟාවලිය අවුරුදු 5කට පස්සේ ආපු මේ තරඟාවලිය තරඟ දෙකක්ම වැස්සෙන් සේදී යනවා නම් ඒ තරඟාවලියෙන් ඇති වැඩක් නැහැ කියලායි විදූ දකින්නේ. මේ වගේ සෑහෙන කාලයකට පස්සේ තියෙන තරඟාවලියකදී මාසයක්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශයේ රැඳිලා ඉන්නවා. ඉතින් මේ නිසා මේ වගේ තරඟාවලියක රිසර්ව් ඩේ එකක් තියන්නට පුළුවන් නම් ඒක වඩාත් හොඳයි කියන එකයි විදූගේ අදහස. මේක වියදම් වැඩි වැඩක්. මොකද ක්‍රීඩාංගණය වගේම රූපවාහිනී කාර්ය මණ්ඩලය ඔවුන්ව තවත් දවසකට සූදානම් කරන්න වෙනවා. හැබැයි තරඟයක් නොපවත්වා අතහැර දමනවාට වඩා වාණිජ වශයෙන් තරගයේ රිසර්ව් ඩේ එකක් අමතර වියදමක් දරලා හරි පැවැත්වීම වාසිදායකයි කියන එකයි විදූ නම් දකින්නේ. ඉතින් අපේ එකම ප්‍රාර්ථනය මේ තරගයේ විසඳුමක් සහිත තරගයක් විදිහට ක්‍රීඩා කරන්නට ලැබේවා කියන එක. තරගය පවත්වන්නට හැකියාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම ජයග්‍රාහී පසුදැක්මකින් හම්බ වෙමු. එහෙමනම් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදූ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදූ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.